ඔහු ශ්‍රී ලංකා දරණිතලයේ අභිමානයට උරුදුන් ඒ වෙනුවෙන් කිරුළු පලන් වීරනායකයෙක්. සිය මාතෘභූමියේ ගුවන්තලයේ කෙහෙලි නැංවූ නායකයෙක්. 1976 වසරේ ගාල්ල කිතුලම්පිටිය ගම්පළාතේ උපන් ඔහු දංගෙදර ජයවර්ධන මහාවිද්‍යාලයෙන් සහ ගාල්ල මහින්ද විදුහලෙන් සිය පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කරනවා. ලක්මෑණියන්ට ඔහු වන් දූපුතුන්ගේ ආරක්ෂාව අවශ්‍යම මොහොතක ඒ වෙනුවෙන් සිය ජීවිතය කැප කරන්නට සිතූ අභිමානවත් පරපුරක වීරෝදාර රණවිරුවෙක් ලෙස ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා එක් වෙනවා. ඒ වර්ෂ 1998ක් වූ ජනවාරි මාස 26 වෙනි දිනයි ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කොග්ගල ගුවන් හමුදා කඳවුරේ වත්මන් අනදෙන නිලධාරී ගෲප් කපිතාන් මංගල සෙනවිරත්න පුරාවසර 28ක ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඔහු පසු කළ සන්ධිස්ථාන බොහෝයි. ඒ අතර 2012 වසරේ සිට චීනවරාය ගුවන් හමුදා කඳවුරේ 23 වන රෙජිමේන්තුවේ අනදෙන නිලධාරී ලෙස කටයුතු කිරීම, 2016 වසරේ සිට බත්තරමුල්ල කඳවුරේ අනදෙන නිලධාරී ලෙස කටයුතු කිරීම, 2018 වසරේ සිට චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අනදෙන නිලධාරී ලෙස කටයුතු කිරීම, 2019 දෙසැම්බර් මාස සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කඳවුරේ 31 වන රෙජිමේන්තුවේ අනදෙන නිලධාරී ලෙස කටයුතු කිරීම, 2024 වසරේ සිට වන්නි ගුවන් හමුදා පුහුණු පාසලේ අනදෙන නිලධාරී ලෙස කටයුතු කිරීම, එම වසරේම සැප්තැම්බර් මාසයේ සිට 26 වන රෙජිමේන්තුවේ අනදෙන නිලධාරී ලෙස කටයුතු කිරීම දැක්විය හැකි අතර 2026 පෙබරවාරි මාස 2 වන දින සිට කොග්ගල ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ අනදෙන නිලධාරී ලෙස කටයුතු කරනවා. සිය මාතෘභූමිය වෙනුවෙන් අමිල මෙහෙයක් කළ ඔහුවන් නායකයෙකු අද අපගේ විදුහල් මාතාවගේ දූපුතුන් සිසු නයුවන් ලෙස කිරුළු පළඳින අවස්ථාවේ ඔවුන්ට ආදර්ශයක් වන්නට, ඔවුන්ට පෙරමග සලකුණු පෙන්වා දෙන්නට අප හා එක්වීම අපට ගෞරවයකි, අභිමානයකි.